ඔයා දන්නවද ලෝකේ ඉන්න භයානකම සතුරා ඉන්නේ කොහෙද කියලා? ඒ ඔයාගේ ඔළුව ඇතුලේමයි. ඔයා මොකක් හරි අලුත් වැඩක් කරන්න හදනකොට ඕක කරන්න එපා. ඔයාට ඕක කරන්න බෑ. මිනිස්සු hina වෙයි කියලා ඔයාට මැහෙනේ නපුරු හඬ ඔයාටත් කරදරයක් වෙලාද? ඒ හඬට මනෝවිද්‍යාවේදී කියන්නේ චැටර් එක කියලා. හැබැයි ඔයා දන්නවද මේ කරදරකාරී සද්දේම ඔයාගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණ වලට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි අවියක් කරගන්න පුළුවන් කියලා. ආයිබෝවන් හැමෝටම. අද අපි කතා කරන්නේ ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන මේ චැටර් එක නැත්නම් කලබලකාරී ස්වයංකතනය පාලනය කරලා ඒක ඔයාගේ හීන දිනන්න උදව්වක් කරගන්නේ කොහොමද කියලා. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අපි මොළයේ විනාඩියකට වචන 4000ක වේගයෙන් අපිටම කතා කරනවා කියලා. මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකම් බැලුවොත් ඔයාගේ හිතේ තියෙන පීඩනය අඩු කරගෙන ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්නේ කොහොමද කියන රහස ඔයාට දැනගන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයාගේ ඔළුව ඇතුලේ නිතරම කතා කරන කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න එක. මයිකල් සිංගර් ඔහුගේ පොතේ කියනවා මේ හඬ හරියට ඔයාගේ ඔළුව ඇතුලේ ඉන්න නේවාසික මිතුරෙක් වගේ කියලා. මේ රූම්මේට් හැම වෙලෙම මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන ඔයාව බය කරනවා. ඔයා කරන්න ඕනේ මේ හඬ තමයි මම කියලා හිතන එක නවත්වන එක. මතක තියාගන්න ඔයායි හඬ නිමි. ඔයායි හඬ අහගෙන ඉන්න කෙනා විතරයි. ඊ පරතරය ඇති කරගත්තම ඔයාට පුළුවන් මේ කලබලය දිහා උපේක්ෂාවෙන් බලන්න. දෙවනි රහස තමයි ඔයාගේ නම පාවිච්චි කරලා ඔයාටම උපදෙස් දෙන එක. උදාහරණයක් විදියට මට මේ වැඩේ කරන්න බෑ කියලා හිතන වෙලාවට නිමල් ඔයාට මේක කරන්න පුළුවන් කලබල වෙන්න එපා කියලා ඔයාගේ නම කියලා ඔයාටම කියාගන්න. විද්‍යාවෙන් තහවුරු කරලා තියෙනවා මෙහිම කරනකොට ඔයාගේ මොළයේ ප්‍රශ්නය දකින්නේ තමන්ගේ ප්‍රශ්නයක් විදිහට නෙමෙයි යාළුවෙකුගේ ප්‍රශ්නයක් විදිහටයි. එතකොට ඔයාට වඩා හොඳ තීරණ ගන්න පුළුවන් වෙනවා. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ පවා මේ ක්‍රමය පාවිච්චි කරනවා. අපි ගොඩක් වෙලාවට බය වෙන්නේ අපි හිතේ තියෙන ප්‍රශ්න තර්ජනයක් විදිහට දකින නිසායි. හැබැයි ඔයාට පුළුවන් මේ සිතුවිලි අභියෝගයක් විදිහට වෙනස් කරලා හිතන්න. ඔයාගේ හදවත වීගින් ගැහෙනකොට අත්ල දාඩිය දානකොට ඊක ඔයාව අසාර්ථක කරන්න එන ලෙඩක් කියලා හිතන්න එපා. ඊක ඔයාගේ ඇඟ අභියෝගයකට සූදානම් වෙන හැටි කියලා හිතන්න. ඔයාගේ ඇඟ ඔයාට උදව් කරනවා කියලා හිතනකොට ඔයාගේ බය අඩු වෙලා ශක්තියක් ඇති වෙනවා. අන්තිම එක තමයි බැට්මෑන් ඉෆෙක්ට් එක. ඔයාට හිතට හරිම අමාරු ලොකු වැඩක් කරන්න තියෙන වෙලාවට හිතන්න ඔයා වැඩ කරන්නේ ඔයා විදිහට නෙමෙයි. ඔයා ආසම කරන සුපිරි වීරයක් හෝ දක්ෂ චරිතයක් විදිහට කියලා. බැට්මෑන් මේ වගේ වෙලාවක මොකද කරන්නේ කියලා හිතන්න. එතකොට ඔයාගේ පුද්ගලික බයවල් අමතක වෙලා ඊ චරිතයේ තියෙන ධෛර්යය ඔයාටත් ලැබෙනවා කියලා පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ කිව්ව කරුණු ටික අදම අත්හදා බලන්න. ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන නපුරු සද්දය පාලනය කරන්න ඔයා පාවිච්චි කරන නම මොකක්ද? ඒක පල්ලෙහා කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ එකකින් ඔයාට පොඩ්ඩි හරි දිරියක් ලැබුණා නම් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.